PDF එකක් දාලා ඇති. ඒක ළඟ තියාගන්න. වැදගත් කරුණක් තිබ්බොත් ලියාගන්න. print කරපු document එක එවන්න. මෙන්න මේක. පරීක්ෂණයක පළවෙනි එක තමයි මෙන්න මෙහා. මොකද්ද පළවෙනි පැට්‍රිකල් එක? ඔක්සිහාරක සීනි, නිරොක්සිහාරක සීනි, පිෂ්ඨය, මේද හා තෙල් හඳුනා ගැනීම කියන පැට්‍රිකල් එක. එතකොට පළවෙනි පැට්‍රිකල් එක තමයි ඔක්සිහාරක සීනි, නිරොක්සිහාරක සීනි, මේද සහ ලිපිඩ, ප්‍රෝටීන හඳුනා ගැනීම කියන පැට්‍රිකල් එක. මෙන්න මේ එකින් එකට අදාළව පැට්‍රිකල් කිහිපයක් තියෙනවා. අපි ඒ ටික තමයි මෙතනදි කතා කරන්න ඕන. මේක කතා කරන්න කලින් අයිඩියා එකක් තියෙන්න ඕන. මොනවද ඔක්සිහාරක සීනි කියන්නේ? මොනවද නිරොක්සිහාරක සීනි කියන්නේ? කොහොමද මේ දේ කියන්නේ? මොන වගේ දේවල්ද ප්‍රෝටීන කියන්නේ? මේවා හැදිලා තියෙන්නේ මොන වගේද කියලා පොඩි අවබෝධයක් තියෙන්න ඕන. හරි. මෙතනට එන්න කලින් දෙවෙනි මුල් ටික මතක් කරලා ඉන්න. දෙවෙනි පාඩමේ නැත්තම් ජීවයේ රසායනික පාඩමේ මුල් ටික මතක් කරලා ඉන්නම්. වාර විභාගෙත් එන හින්දා හොඳට අහගන්න. හොඳට අහගන්න. හරි. ජීවයේ ගත්තම හැදිලා තියෙන්නේ විවිධ මූලද්‍රව්‍ය එකතු වෙලා. ජීවයේ ගත්තම මේ ජීවයේ හැදිලා තියෙන්නේ විවිධ මූලද්‍රව්‍ය එකතු වෙලා. මේ දෙවෙනි පාඩම. මෙන්න මේ විවිධ මූලද්‍රව්‍ය ගත්තම මේ එක මූලද්‍රව්‍ය එක අනුපාත වලින් සංයෝජනය වෙලා සංයෝග හැදෙනවා. මේ හැදෙන විවිධ සංයෝග වලින් තමයි ජීවය හැදිලා තියෙන්නේ. එතකොට මේ විදිහට හැදෙන විවිධ සංයෝග ගත්තම සංයෝග වර්ග දෙකක් තියෙනවා. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. ඔක තමයි මූලික ටික. එතකොට සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න මූලද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් මිනිසාට කීයද? මිනිසාට මූලද්‍රව්‍ය කීයක් ඕන වෙනවද? ලෝකේ තියෙනවනේ මූලද්‍රව්‍ය කීයක්ද? 92කට වැඩි ගාණක්. ඒ 92කින් මිනිසාට මූලද්‍රව්‍ය 25ක් අවශ්‍ය වෙනවා නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න. ශාකවලට ඕන මූලද්‍රව්‍ය 17ක්. මිනිසාට මූලද්‍රව්‍ය 25ක් ඕන, ශාකවලට මූලද්‍රව්‍ය 17ක් ඕන. ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තම තියෙන මූලද්‍රව්‍ය වලින් 120ක් 125ක් අතර ප්‍රමාණයක්. ලෝකයේ තියෙන මූලද්‍රව්‍ය වලින් 120ක් 25ක් අතර ප්‍රමාණයක් ඕන ජීවීන්ට නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න. මිනිසාට ඕන මේ මූලද්‍රව්‍ය 25 අතරින් C, H, O සහ N කියන මූලද්‍රව්‍ය හතර වැඩි වශයෙන් තියෙනවා. C, H, O, N. සාමාන්‍යයෙන් ජීවී දේහයක් ගත්තම 96%ක්ම තියෙන්නේ මෙන්න මේ C, H, O, N කියන මූලද්‍රව්‍ය හය. ඉතිරි 104 තමා අනෙක් මූලද්‍රව්‍ය 21 තියෙන්නේ. ඉතිරි 104 තමයි අනෙක් මූලද්‍රව්‍ය 21 තියෙන්නේ. මොනවද? මේ ફોස්ෆරස් වෙන්න පුළුවන්, පොටෑසියම් වෙන්න පුළුවන්, සල්ෆර් වෙන්න පුළුවන්, සෝඩියම් වෙන්න පුළුවන්, ක්ලෝරින් වෙන්න පුළුවන්, මැග්නීසියම් වෙන්න පුළුවන්, ක්‍රෝමියම් වෙන්න පුළුවන්, කොපර් වෙන්න පුළුවන්, ෆෙරස්, අයඩින් ඔය වගේ මූලද්‍රව්‍ය අනිත් සෙට් එකම තියෙන්නේ 104යි. මෙන්න මේ ටික තමා වැඩිපුරම තියෙන්නේ 96යි. මෙන්න මේ මූලද්‍රව්‍ය විවිධ ප්‍රමාණ වලින් එකතු වෙලා විවිධ සංයෝග හදනවා. ඔය විදිහට හදන සංයෝග තමයි අපි බෙදුවේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. මොකද ප්‍රධාන කොටස් දෙක? කාබනික සහ අකාබනික. ඊළඟට
කාබනික සහ අකාබනික. කාබනික සහ අකාබනික කියන සංයෝග වර්ග දෙකක් තියෙනවා. මේ කාබනික සංයෝග ගත්තම මෙයාගේ ප්‍රධාන මූලද්‍රව්‍ය කාබන්, මෙයාගේ කාබන් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ වෙනස හරියට පැහැදිලි කරගන්න මේ වෙනස ගොඩක් අයට පැටලෙනවා. කාබන් තියෙනවා සහ කාබන් අතර බන්ධන තියෙන සංයෝග වලට අපි කියනවා කාබනික සංයෝග කියලා. කාබන් තියෙනවා අනිවාර්යයෙන්ම, හැබැයි යාගේ කාබන් අතර බන්ධන තියෙනවා. මෙයාගේ කාබන් නැහැ. කාබන් තිබ්බත් CC බන්ධන නැහැ. කාබන් අතර බන්ධන නැහැ. උදාහරණයක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව ගත්තොත් එයා ඉන්නේ මෙන්න මේ විදිහට. එයාගේ තියෙන කාබන් නෙවෙයි, කාබන් ඔක්සිජන් බන්ධන. ඒකින්ද CO2 වායුව කවදාවත් කාබනික සංයෝගයක් වෙන්නේ නැහැ. එයා අකාබනික සංයෝගයක්. හැබැයි ග්ලූකෝස් වගේ ගත්තොත් එයා ඉන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. එතකොට මෙන්න ග්ලූකෝස් එක බලන්න කාබන් අතර බන්ධන තියෙනවා. මේ කාබන් අතර බන්ධන තියෙනවා. කාබන් අතර බන්ධන තියෙන සංයෝග වලට අපි කියනවා කාබනික සංයෝග කියලා. මේ විදිහට හම්බෙන කාබනික සංයෝග වර්ග පහක් තියෙනවා. කවුද පහ? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේදහල් ලිපිඩ, හතර න්‍යෂ්ටික අම්ල, පහ කවුද? පස්සේ කවුද? පහ කවුද? න්‍යෂ්ටික අම්ල, එහෙම නැත්නම් නියුක්ලික් අම්ල, පහ විටමින. අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. මතකව තියෙනවා නා. අකාබනික සංයෝග හම් වෙනවා ජලය, khනිජ ලවණ, වායු වර්ග. මොන වගේ වායු? කාබන් ඩයොක්සයිඩ්, H2, O2, N2 වගේ වායු වර්ග. මෙන්න මේ සෙට් එකයි වෙන වෙනම අපි කතා කරන්න තියෙනවා. එතකොට විටමින්, khනිජ, වායු ඕවා කතා කරන්නේ අපි පස්වෙනි පාඩමේදී. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ ජලය කියන කට්ටිය දෙවෙනි පාඩමේදී කතා කරනවා. මූලික හැඳින්වීමක් කරගෙන යන්නේ. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් කියන කෙනා ගාවට ආවම මොකද්ද වෙන්නේ? මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ගත්තම මෙයා තමා සුලභම කාබනික සංයෝගය. මෙන්න මේ සුලභම කාබනික සංයෝගය ගත්තම ලෝකේ හැදිලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. මෙයාගේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා, ඔක්සිජන් තියෙනවා. විභාගයේ ප්‍රකාශයක් දෙනවා කාබෝහයිඩ්‍රේට් වල ඇත්තේ CHO පමණි. හරිද? කාබෝහයිඩ්‍රේට් වල ඇත්තේ CHO පමණි. හරිද? මෙසේජ් එකක් දාන්න. හරිද? හවුද නැද්ද? කාබෝහයිඩ්‍රේට් වල ඇත්තේ CHO පමණි. හරිද? වැරදිද? හරිද? නෑ. මතකද පොලිසැකරයිඩයක් තියෙනවා කයිටින් කියලා. මතකද පොලිසැකරයිඩයක් තියෙනවා කයිටින් කියලා. කයිටින් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. මේ කයිටින් වල නයිට්‍රජන් තියෙනවා. එහෙනම් කාබනික සංයෝගවල සුලභ මූලද්‍රව්‍ය තමයි CHO කියන්නේ. සුලභ කට්ටිය තමයි සුලභ මූලද්‍රව්‍ය සංයුතිය තමයි CHO. හැම වෙලාවෙම CHO විතරක් නෙවෙයි නයිට්‍රජන් තියෙන්න පුළුවන්.
වෙනස කතාව පැහැදිලිද? දැන් කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින් හැදුන ප්‍රධාන සංඝටක තුන. එයා හැබැයි මෙයාගේ නයිට්‍රජන් කියන කෙනා තියෙන්න පුළුවන්. එහෙනම් සෑම විටම තියෙන්නේ CHO නෙවෙයි නයිට්‍රජන් තියෙන්න පුළුවන්. ඔය විභාගෙදී පේපර් එක හරි පේපර් එක චෙක් වෙනවා. මෙයාගේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ගත්තොත් 2ට 1යි. ඒ කියන්නේ ජලය වගේ CH මේ HO අනුපාතය 2ට 1යි. හරියට නිකන් ජලය වගේ. ඒ හින්දා පොදු සූත්‍රයක් හදාගන්න පුළුවන්. CX ජලය y CH H2O y කියන පොදු සූත්‍රයක් හදාගන්න පුළුවන්. පොදු සූත්‍රයක් හදාගන්න පුළුවන්. මෙන්න මේ කාබනික සංයෝගය මේ කාබෝහයිඩ්‍රේට් බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. ඔතන වෙනකන් ඕකේද? ඔතන වෙනකන් ඕකේද? රිසෝස් බුක් එක තියෙනවනේ එකක් බලන්න ඕන සම්පූර්ණ කරගන්න. මොනොසැකරයිඩ් ගත්තම සරලතම කාබෝහයිඩ්‍රේටය මෙයා ගත්තොත් මෙයාගේ ඉන්නේ CHO විතරයි. කාබෝහයිඩ්‍රේට් වල හැම විටම CHO නොඋනට මොනොසැකරයිඩ් වල හැම වෙලාවෙම ඉන්නේ කවුද? CHO විතරයි. මොනොසැකරයිඩ් වල සෑම විටම ඇත්තේ CHO වමනි 100%ක් හරි. මෙයාගේ H/O අනුපාතය 2ට 1ම තමයි. H/O අනුපාතය 2ට 1ම තමයි. ඒ විතරක් නෙවෙයි මෙයා සරල සීනි කියලා හඳුන්වනවා. සීනි හින්දා මෙයා මොකද වෙන්නේ? පැණි රස වෙනවා. ග්ලූකෝස් ටිකක් අරන් වතුරේ දිය කරාම ජලයේ දිය වෙනවා. ස්ෆටික රූපී වෙනවා. මෙන්න මෙයාගේ තියෙන ලක්ෂණ ටික අනිවාර්යයෙන් මතක තියෙන්න ඕන. සරල සීනි ජලයේ දිය වෙනවා. පැණි රසයි ස්ෆටික රූපී වෙනවා. ස්ෆටික රූපී වෙනවා. එතකොට මෙන්න මේ මොනොසැකරයිඩ් වලට අපි කියනවා ඔක්සිහාරක සීනි. ඔක්සිහාරක සීනි කියන්නේ කෙමිස්ට්‍රි වලට අනුව මෙයාට පුළුවන් තව කෙනෙක්ව ඔක්සි හරණය කරන්න. එහෙනම් මොනොසැකරයිඩ් ඔක්සි කවුද වෙන්නේ? ඔක්සිකරණය වෙනවා. මොනොසැකරයිඩ් ඔක්සිකරණය වෙලා තව කෙනෙක්ව ඔක්සි හරණය කරනවා. ඒ හින්දා මොනොසැකරයිඩ් වලට අපි කියන ඔක්සි හාරක සීනි කියලා. එතකොට මෙන්න මෙයාගේ අපි තියෙන ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා බලලා මෙයාගේ තියෙන ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියලා බලලා අපි මෙයා බෙදනවා කොටස් දෙකකට. එකක් ඇල්ඩෝස් අනිත් එක නම් කීටෝස්. ඇල්ඩෝස් සහ කීටෝස් කියලා. ඇල්ඩෝස් වලට උදාහරණ මොනසැකරයිඩ් වලට අපි දාන උදාහරණ තුනක් තියෙනවානේ. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. ඇල්ඩෝස් වලට උදාහරණ වෙනවා ග්ලූකෝස් සහ ගැලැක්ටෝස්. කීටෝස් වලට උදාහරණ වෙනවා ෆ්‍රක්ටෝස්. ඔන්න උදාහරණ ටික මතක තියෙන්න ඕන. මතක තියාගන්න පුළුවන් ඇල් ග්ලූ ලූ ලයිනෝ තුන. ඊළඟට තියෙන කාබන් ගානත් එක්ක අපිට මෙයාට නම් කිහිපයක් කියනවා. ට්‍රයෝස, ටෙට්‍රෝස විනාඩියක් දෙන්න. ට්‍රයෝස, ටෙට්‍රෝස, පෙන්ටෝස් සහ හෙක්සෝස්. ට්‍රයෝස්, ටෙට්‍රෝස්, පෙන්ටෝස්, හෙක්සෝස්. උදාහරණ මතක තියෙන්න ඕන. ට්‍රයෝස වලට උදාහරණ කවුද? ග්ලිසරල්ඩිහයිඩ් නේද? ෆොස්ෆෝග්ලිසරල්ඩිහයිඩ් ට්‍රයෝස වල ව්‍යුත්පන්න කර PG ඒ කියන්නේ PG මේ ප්‍රොපල්සන්ස්ලේෂන් ඊට පස්සේ එරිත්‍රෝස් මෙයාට එනවා රයිබෝස් සහ ඩිऑක්සිරයිබෝස් මෙයාට එනවා ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. මෙන්න මේවට උදාහරණ මතක තියෙන්න ඕන. ව්‍යුහ මතක තියෙන්න ඕන. ව්‍යුහ ආකාර මතක තියෙන්න ඕන නෑ. ඊළඟට මේ විදිහට ඉන්න
මේ මොනොසැකරයිඩ් අණු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳිලා ජල අණුවක් පිට කරලා මොනොසැකරයිඩ් අණු දෙකක් මොන බන්ධනයකින්ද ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳලා වැදගත් නම ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැඳිලා ජල අණුවක් පිට කරලා හදනවා කවුද හදන්නේ ඩයිසැකරයිඩයක් මෙන්න මේ ඩයිසැකරයිඩ් ගත්තම එයා හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්මයි එයා හැදිලා තියෙන්නේ H2O අනුපාතයේ දෙකට එන එක වෙන විදිහටයි ජලයේ දිය වෙනවා ස්ෆටික රූපී පැණි රසයි ඒ ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා මේකක්වත් මහා අණු වෙන්නේ නැහැ එතකොට මිස්සෙච් එකක් තියෙනවා මොනොසැකරයිඩ් වල කාබන් ගානට හයිඩ්‍රජන් H2 අනුපාතය සමානයි. එහෙනම් මේක ලියන්න පුළුවන් CnH දෙකක් ON. උදාහරණයක් විදිහට කාබන් 6ක් නම් අපිට මෙයා ලියන්න පුළුවන් C6යි H12යි O6 විදිහට. මේ මොනොසැකරයිඩ් වල සූත්‍රය. මොනොසැකරයිඩය හෙක්සෝසයක් නම් හෙක්සෝස දෙකක් එකතු වෙලා හැදෙන ඩයිසැකරයිඩ් අපිට ගන්න පුළුවන් C6යි H12යි O6 මේ C6යි H12යි O6 මේ දෙන්න එකතු වෙනවා ජල අණුව අඩු වෙනවා උත්තරයක් එනවා 6 ඔක්සිජන් 6යි ඔක්සිජන් 6යි 12යි 12 එකක් අඩු වුණාම ඔක්සිජන් 11යි 12යි 12යි 24යි 24න් දෙකක් ගියාම 22යි මෙයා අඩු වෙනවා C 12යි C12යි H2O දෙකට 22ට 11යි ඒ අනුපාතයේ විදිහට මෙන්න මොනොසැකරයිඩ් දෙකකින් හැදෙන ඩයිසැකරයිඩ් එක සූත්‍රය අපිට මේ විදිහට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් එයා ලියන්න පුළුවන් CN H2 N ऋण 1 ඒ කියන්නේ CN H දෙකක් N ඍණ 2යි O N ඍණ හරි CN හරි 12යි 12 ගමු C 12යි H දෙකක් N 24යි දෙකක් අඩු වුණාම 22යි N 12යි එකක් අඩු වුණාම 12යි මෙන්න මේ විදිහට අපිට සූත්‍රයක් හදා ගන්න පුළුවන්. මේ තමයි ඩයිසැකරයිඩ්. ඊළඟට මේ ඩයිසැකරයිඩ් අපිට ජල විච්ඡේදනය කරලා එන්සයිමීය ප්‍රතික්‍රියාවකට වාජනය කරලා අය මොනොසැකරයිඩ් හදා ගන්න පුළුවන්. මෝල්ටෝස් මෙයා සුක්‍රෝස් ලැක්ටෝස් මෙයා ජල විච්ඡේදනය කරනවා කියන්නේ මෙයාට ජල අණුවක් දෙනවා ජල අණුවක් දීලා ඉවත් වෙච්ච ජල අණුව මෙයාට දුන්නම මෝල්ටෝස්ගෙන් ග්ලූකෝස් අණු දෙකක් හදනවා ඊට පස්සේ සුක්‍රෝස් ජල විච්ඡේදනය කරාම ග්ලූකෝස් අණුවකුයි ෆ්‍රක්ටෝස් අණුවකුයි හදනවා ලැක්ටෝස් වලින් ග්ලූකෝස් අණුවකුයි ගැලැක්ටෝස් අණුවකුයි හදනවා. ඊළඟට මෙයාලා තියෙන තැන් ටික ලාවට රස තියාගන්න. මෙයයි ගත්තම අපි කියනවා ඔක්සිහාරක සීනිමයි කියලා. ඔක්සිහාරක සීනිමයි කියලා. කවුද? මෝල්ටෝස් සහ ලැක්ටෝස් කියන්නේ ඔක්සිහාරක සීනි. සුක්‍රෝස් කියන්නේ නිර්ඔක්සිහාරක සීනි. නිර්ඔක්සිහාරක සීනියට කාවත් ඔක්සිහරණය කරන්න බෑ. මෙතන H2O වෙනුවට අපිට තනුක අම්ලයක් දුන්නොත් උදාහරණයක් විදිහට තනුක HCl දුන්නොත් තනුක H2SO4 දුන්නොත් අපිට පුළුවන් තනුක අම්ලයක් දීලා මෙන්න මේ විච්ඡේදන ක්‍රියාවලිය සිද්ධ කරන්න. එහෙනම් ජලයම නෙවෙයි ජලය වෙනුවට දෙන්න පුළුවන් තනුක අම්ලයකුත්
එහෙමත් නැත්නම් එන්සයිමීය ජල විච්ඡේදනයක් කරන්න පුළුවන්. මෙයා මතක තියාගන්න ලියලා නැත්නම් ලියාගන්න. එන්සයිමීය ජල විච්ඡේදනයක් කරන්න පුළුවන්. මෝල් ටෝස්ට දෙනවා මෝල්ටේස් කියන එන්සයිමය. මෝල් ටෝස්ට දෙනවා මෝල්ටේස් කියන එන්සයිමය. සුක්‍රෝස්ට දෙනවා කවුද? සොක්‍රේස් කියන එන්සයිමය. ලැක්ටෝස්ට දෙනවා ලැක්ටේස් කියන එන්සයිමය. මෙන්න මේ එන්සයිමය දීලා අපිට පුළුවන් එන්සයිමීය ජල විච්ඡේදනයක් කරලත් මෙයා බවට පත් කරන්න. පැහැදිලිද? හරි. එච්චරයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා පොලිසැකරයිඩ්. ඊට පස්සේ තියෙනවා පොලිසැකරයිඩ්. පොලිසැකරයිඩ් කියන්නේ මහා අණුවක්. මොනොසැකරයිඩ් අණු රාශියක් ග්ලයිකොසිඩික් බන්ධන වලින් බැඳිලා ජල අණු ඉවත් වෙලා හැදෙන කට්ටිය තමා කවුද? පොලිසැකරයිඩ් කියන්නේ මෙයා මහා අණුවක්. පිටි ජලයේ දිය වෙන්නේ නැහැ. ස්ෆටික රූපී වෙන්නේ නැහැ. පැණි රසත් නැහැ. ඊට පස්සේ ව්‍යුහමය වෙන්න පුළුවන්, සංචිතමය වෙන්න පුළුවන්. පිෂ්ඨය ග්ලයිකොජන් වගේ ඒවා සංචිතයි. ඊට පස්සේ සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් වගේ දේවල් මොකද ව්‍යුහමයි. ඊට පස්සේ රේඛී ඒවා තියෙනවා, ශාකනීය වූ ඒවා තියෙනවා. සෙලියුලෝස්, ඇමයිලෝස් වගේ ඒවා රේඛීයයි. ග්ලයිකොජන්, පිෂ්ඨය, හෙමිසෙලියුලෝස් වගේ දේවල් ශාකනීය නොවු. ශාකනීය වූ. රේඛීය සහ ශාකනීය වූ. ආකාර වෙනවා. ඊට පස්සේ එක එක ඒවා පිෂ්ඨය ග්ලූකෝස් වලින් හැදෙනවා. සෙලියුලෝස් ග්ලූකෝස් වලින්, ග්ලයිකොජන් ග්ලූකෝස් වලින්, ඉනියුලෝන් ඉනියුලින්, ඕකිඩ් ආකන්දවල තියෙන ඉනියුලින්, ෆ්‍රක්ටෝස් වලින් හදනවා. ඊට පස්සේ හෙමිසෙලියුලෝස්, පෙන්ටෝස් සහ හෙක්සෝස් එකතු වෙලා හදනවා. ඊළඟට පෙක්ටින් කවුද? ගැලැක්ටියුරොනික් ආම්ලයෙන් හදනවා. ග්ලෝකෝසැමීන් කියන නයිට්‍රජන් අඩංගු තැන් එක්කනාගෙන් හදනවා කවුද? IT. එතකොට ඒවා තියෙන තැන් ටික බලා ගන්න, එක එක්කනාගේ කාර්යයන් බලා ගන්න. හරි. ඔතනදී අපි කතා කරමු වචන තුනක් තියෙනවා. ඔක්සිහාරක, නිරොක්සිහාරක කියන කතාව. ඔන්න ඔය දෙන්න හඳුනා ගන්න එක තමයි ටියුට් එකේ මේ ඔක්කොම දීලා තියෙන්නේ. ටියුට් එකේ ඔක්කොම දීලා තියෙන්නේ. හම්බුනම බලන්න. ටියුට් PDF එකේ දීලා තියෙන හින්දා අරියන්න ඕනේ. ඒකම බලා ගන්න. මෙන්න මේ ඔක්සිහාරක කට්ටියට උදාහරණ ඉස්සරලා ලියා ගන්න කොහේ හරි. කොලයක් අරගෙන ඔක්සිහාරකයවට උදාහරණ ලියන්න. නිරොක්සිහාරක සීනි වලට උදාහරණ ලියන්න. විනාඩියක් අරගෙන. ඔක්සිහාරක නිරොක්සිහාරක සීනි වලට උදාහරණ ලියන්න.
හරි මොනවද නිරොක්සිහාරක මොනවද ඔක්සිහාරක සියලු මොනවද කරන්නේ ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ගැලැක්ටෝස් මෝල්ටෝස් ලැක්ටෝස් මෙන්න මේ පස් දෙනාම සිහාරකයි සුක්‍රෝස් විතරක් නිරොක්සිහාරකයි හරිද මතක තියාගන්න ඕන පළවෙනි පැට්‍රිකල් එකෙන් කරන්නේ පළවෙනි එකෙන් කරන්නේ නිර්օක්සිහාරක නෙවෙයි ඔක්සිහාරක සීනි හඳුනා ගන්න. මොකක්ද ඔක්සිහාරක සීනි කියන්නේ? තව කෙනෙක් ඔක්සි හරණය කරන කෙනෙක්. එතකොට අපි මේ ඔක්සිහාරක සීනි හඳුනා ගන්න අපිට කරන්න පුළුවන් පරීක්ෂණ දෙකක් තියෙනවා. එකක් ෆේලින්ග්ස් පරීක්ෂාව. ෆේලින්ග් පරීක්ෂාව. අනිත් එක්කනා බෙනඩික් පරීක්ෂාව. මේවා ඔලෙල් වලක් තිබ්බා. බෙනඩික් පරීක්ෂාව. ෆේලින්ග් පරීක්ෂාව සහ බෙනඩික් පරීක්ෂාව. මෙන්න මේ ෆේලින්ග් වේවා මෙන්න මේ බෙනඩික් වේවා මෙන්න මේ ද්‍රාවණ දෙකේම තියෙන්නේ Cu ධන දෙක අයන. කොපර් ධන දෙක අයන. මේ කොපර් ධන දෙක අයන නිල් පාටයි. මේ කොපර් ධන දෙක අයන තියෙන ජලීය ද්‍රාවණය නිල් පාටයි. ඔක්සිහාරක සීනි මෙයාව Cu ධන බවට ඔක්සි හරණය කරනවා. මෙන්න මේ Cu ධන ඔක්සිජන් එක්ක එකතු වෙලා Cu2O හදනවා. මෙයා මොන පාටයි? ගඩොල් රතු පාට වෙනවා. මෙයා ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වෙනවා. ඔක්සිහාරක සීනි තියෙනවා නම් ෆේලින් හරි බෙනඩික් හරි ද්‍රාවණයක් එක්ක ඔක්සිහාරක සීනි මිශ්‍ර වුණාම එයාගේ නිල් පාට ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි මොකද්ද මේ පරීක්ෂණයේදී සිද්ධ වෙන්නේ වර්ණ විපර්යාසයට හේතුව වෙන්නේ. හරි. කොහොමද මේක කරන්නේ කියලා බලුවොත් මේකෙදි මුලින්ම කරන්නේ බෙනඩික් පරීක්ෂාව ගැන කියලා ඉන්නම් මුලින්ම බෙනඩික් පරීක්ෂාව ගැන කියලා ඉන්නම්. බෙනඩික් ද්‍රාවණය ගන්නවා. බෙනඩික් ද්‍රාවණය ගන්නවා. බෙනඩික් ද්‍රාවණය ගන්නවා. අපි ගන්න ග්ලූකෝස් ද්‍රාවණය ගන්නවා. ඇයි ග්ලූකෝස් ගන්න? ඔක්සිහාරක සීනි. එහෙම නැත්නම් මොකක් හරි බටකයක ඔක්සිහාරක සීනි දිනනවා කියලා බලන්න අපි අදාළ බටකයේ බත් ටිකක් හරි අරගෙන හොඳට පොඩි කරනවා. එහෙම නැත්නම් මොකක් හරි ආහාර කොටසක් අරගෙන හොඳට පොඩි කරනවා. පොඩි කරලා ද්‍රාවණයක් හදා ගන්නවා. අරගෙන 2 මිලිලීටර් වගේ ප්‍රමාණ වලින් බෙනඩික්ගෙන් 2 මිලිලීටර් මෙයා නිල් පාටයි. ඇයි කොපර් ධන දෙක අයින තියෙන නිසා මෙයා අවර්ණයි. දෙන්නගෙම මිලිලීටර් 2 ගානේ අරගෙන මිශ්‍ර කරනවා. මිශ්‍ර කරාට පස්සේ ද්‍රාවණයේ පාට මොකක්ද? නිල් පාට එකට අවර්ණ එකක් දිය කරාම ද්‍රාවණයත් නිල් පාටයි. නිල් පාට ද්‍රාවණයක් හැදෙනවා. මෙයා දැන් රත් කරනවා. රත් කරද්දී නිල් පාට කොළ පාට වෙනවා. නිල් පාට කොළ පාට වෙනවා. කොළ පාට කහ පාට වෙනවා. කහ පාට තැඹිලි පාට වෙනවා. අවසානයේ මෙයා මොන අවක්ෂේපයක් බවට පත් වෙනවා? ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට. ගඩොල් රතු අවක්ෂේපයක් බවට දෙනවා. Cu2O බවට පත් වෙනවා. මෙයා Cu ධන දෙක. මෙයා මෙතන ඉඳන් මෙතනට ඔක්සි හරණය කරා මොන සීනිද? ඔක්සි හාරක සීනි. මේ විදිහට මේ වැඩේ වුණොත් බෙනඩික් ද්‍රාවණයත් එක්ක මිශ්‍ර කරලා රත් කරද්දී මේ වර්ණ විපර්යාසය දෙනවනම්
මෙතනට වෙන්නේ නැතුව මගකට හරියනවා නම් අපිට කියන්න පුළුවන් මෙයා යම් දුරකට හෝ ඔක්සිහාරක සීනි තියෙනවා කියලා. ෆේලින් එකේදී කරන්නේ ඒ වැඩේ නෙමෙයි. ෆේලින් එකේදී අපි කරන්නේ ෆේලින් A සහ ෆේලින් B කියලා ද්‍රාවණ දෙකක් තියෙනවා. ෆේලින් A සහ ෆේලින් B කියලා ද්‍රාවණ දෙකක් තියෙනවා. මේ ෆේලින් A කියන්නේ කොපර් සල්ෆේට් මොන පාටයිද? කෙමිස්ට්‍රි. ෆේලින් A කොපර් සල්ෆේට් මොන පාටයිද? නිල් පාටයි. ෆේලින් B කියන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් KOH මොන පාටයිද? ඈ? අවක් නැහැ. අවක් නැහැ. බාෂ්පික මාධ්‍යයකදී කොප ධන දෙක ඔක්සි හරණය. මතකයිනේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා කෙමිස්ට්‍රි. බාෂ්පික මාධ්‍යයකදී කොපර් සල්ෆේට් කොපර් ධන දෙකේ ඔක්සි හරණ ප්‍රතික්‍රියාවක් වෙනවා. මෙයාට මෙය කොපර් ධන දෙක කොපර් ධන බවට ඔක්සි හරණය වෙද්දී ග්ලූකෝස් ඔක්සි කරණයක් වෙනවා. මෙයා රත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කට්ටිය මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා තිබ්බම මොකද වෙන්නේ? ෆේලික්ස් ද්‍රාවණය හදා ගන්න ඕනේ. ෆේලින් A සහ B දාලා හදා ගන්න ඕනේ. හදාගෙන මිශ්‍ර කරාට පස්සේ මොකද වෙන්නේ? මෙයා ගඩොල් රතු අවක්ෂේපයක් බවට ගඩොල් රතු පැහැයට හැරෙනවා. එතකොට මෙතන ඉන්නේ KOH විතරක් නෙවෙයි. මෙතන ඉන්නවා සෝඩියම් ටෙට්‍රේට් ද්‍රාවණය. සෝඩියම් ටෙට්‍රේට් ද්‍රාවණයකුත් ඉන්නවා. එහෙනම් ෆේලින් B හැදිලා තියෙන්නේ සෝඩියම් ටෙට්‍රේට් සහ KOH ගෙන්. ෆේලින් C හැදලා තියෙන්නේ කොපර් සල්ෆේට් ගෙන්. හරි. විභාගයේදී මේ වගේ කතාවක් කියලා අහන්න පුළුවන්. ෆේලින් පරීක්ෂාව කරන පටක මිශ්‍රණයක් අරගෙන ෆේලින්ස් පරීක්ෂාව කරනවා. ෆේලින් පරීක්ෂාව කරාට පස්සේ ගඩොල් රතු අවක්ෂේපයක් දෙනවා. මොකද්ද නිගමනය? ෆේලින් පරීක්ෂාවට පටක නිස්සාරකයේ ගඩොල් රතු අවක්ෂේපයක් දුන්නා. ගඩොල් රතු ද්‍රාවණයක් බවට පත් වුණා. නිල් පාට ගඩොල් රතු වුණා. මොකද්ද මේ නිගමනය? අපිට කියන්න පුළුවන් මොකද්ද? පටකේ මොනවද තිබ්බ කියලා කියන්න පුළුවන්ද? ඔක්සිහාරක සීනි තිබ්බ කියලා කියන්න පුළුවන්. තම්පිලාම කියනවා ෆේලින් පරීක්ෂාව සිද්ධ කරා. හැබැයි මෙයා ගඩොල් රතු අවක්ෂේපයක් දුන්නේ නැහැ. නිගමනය ඔක්සිහාරක සීනි තිබ්බේ නැහැ. නිරුක්සිහාරක සීනි තියනවද නැද්ද කියන එක අපි දන්නේ. ඔක්සිහාරක සීනි නැහැ. ඔක්සිහාරක සීනි නැහැ. එහෙම නැත්තම් ඔක්සිහාරක සීනි නැහැ. එහෙම නැත්තම් ෆේලින් A සහ B මිශ්‍ර කරලා නැහැ. ෆේලින් A දාලා අදාළ ද්‍රාවණය දාලා අපි බලන්න. ඇයි? ෆේලින් A නිල් පාට දාලා කියලා අපි බලන් ඉන්නවා. බලන් හිටියා කියලා නිරීක්ෂණයක් දෙන්නේ. එහෙනම් ෆේලින් A පමණක් භාවිතා කරලා තියෙන්න පුළුවන්. ෆේලින් B මිශ්‍ර කරන්න, ෆේලින් B එකතු කරන්න අමතක වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවට අපි නිරීක්ෂණයක් දෙන්නේ ඔක්සිහාරක සීනිත් නෑ වෙන්න පුළුවන්, නැතිකිට වෙන්න පුළුවන්. ෆේලින් A විතරක් දාලා බලන් ඉන්නවා වෙන්න පුළුවන්. ඔක්සිහාරක සීනි නැත්තම් කොයි අවස්ථාවකවත් වැඩේ වෙන්නේ නැහැ. ඊට පස්සේ කියන වෙලාවකට බෙනඩික් ද්‍රාවණය සහ පටක නිස්සාරක එකිනෙක මිශ්‍ර කර බලා සිටින විට කිසිදු වර්ණ විපර්යාසයක් නොලැබුණි. මොකක්ද අඩුපාඩුව? වෙනත් කරලා නැහැ. එහෙනම් ඔන්න ඔය පියවර ටික හොඳට මතක තියෙන්න ඕන. හරිද? තේරුණාද? පළවෙනි පැට්‍රිකල් එක. පළවෙනි පැට්‍රිකල් එක. ඊට පස්සේ අපි බලමු නිර්ලොක්සිහාරක සීනි හඳුනා ගැනීම. නිර්ලොක්සිහාරක සීනි හඳුනා ගැනීම. හරි. විනාඩියක් විතර අරගෙන ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම කියව ගන්න. ටියුට් එක දාලා ඇති මම ස්ක්‍රීන් ෂෙයා කරන්න. ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම කියන එක කියව ගන්න. පැට්‍රිකල් එක. ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම කියව ගන්න.
වෙනා නැතිද? තව ඕනද? හරි. එහෙට කියව ගන්න. හ්ම්. හරි. ඊට පස්සේ නිරොක්සිහාරක සීනි හඳුනා ගැනීම කියන තැනට. හරි. ඒ ඇතුලේ මම එවන්න රිසෝස් බුක් එකේ PDF එක නැත්තම් මට මතක වෙනවා. සෙන්ඩ් වෙන්න දාන්න. එතකොට ඔයාලට ඒක හම්බ වෙයි. MB 38ක ප්‍රමාණයක් තියෙනවා බලමු. හරි. 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 දෙවැනි එක නම් නිරොක්සිහාරක සීනි හඳුනා ගැනීම. මේවා බලා ගන්න හොඳට මොකද මේ එකක්වත් ඔයාලගේ රිසෝස් බුක් එකේ නැහැ. ප්‍රැක්ටිකල් සෙට් එක ඔයාලගේ රිසෝස් බුක් එකේ නැහැ සහ විශේෂ ප්‍රැක්ටිකල් ඕන වෙන්නේ මේවා ටික ඕන වෙන්නේ. පළවෙනි පාඩම විභාගයට. හතරවෙනි පාඩමේ ජල විභවයට අදාළ ප්‍රැක්ටිකල් ටික තමයි දෙවෙනි වාරයට ඕන වෙන්නේ. හරි. අපි දන්න නිරොක්සිහාරක සීනි වර්ගය මොකක්ද? අපි දන්න නිරොක්සිහාරක සීනි වර්ගය තමයි සුක්‍රෝස් කියන්නේ. මේ සුක්‍රෝස් ගත්තම ද්‍රාවණයක් ගත්තම සීනි ද්‍රාවණයක් ගත්තම මෙයාගේ කොපර් 2+ දැම්ම කියලා. එහෙම නැත්නම් බෙනඩික්ට් හරි මේලින්ග්ස් හරි දාලා රත් කරා කියලා. මෙයාගේ වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට බෙනඩික්ට් පරීක්ෂාව හරි ෆේලින් පරීක්ෂාව හරි කරලා කෙලින්ම නිරොක්සිහාරක සීනි හඳුනා ගන්න බැහැ. නිරොක්සිහාරක සීනි හඳුනා ගන්න බැහැ. හැබැයි අපි දන්න දෙයක් තියෙනවා සුක්‍රෝස් කියන කෙනා හැදිලා තියෙන්නේ කාගෙන්ද කියන්නේ කවුද? සුක්‍රෝස් කියන කෙනා හැදිලා තියෙන්නේ කාගෙන්ද? සුක්‍රෝස් හැදිලා තියෙන්නේ ග්ලූකෝසුයි මෝල්ටෝසුයි එකතු වෙලා. අපි දන්නවා තනුක අම්ලයක් දාලා මෙන්න මේ සුක්‍රෝස් මෝල්ටෝස් හා ග්ලූකෝස් බවට කඩා ගන්න පුළුවන්. මෙන්න මේ මෝල්ටෝස් සහ ග්ලූකෝස් කියන්නේ කවුද? ආය පාරක් ඔක්සිහාරක සීනි මෙන්න මේ දෙන්නා මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරලා ගඩොල් ඍතු අවක්ෂේපය දෙනවා. හැබැයි සුක්‍රෝස් අපිට අඳුන ගන්න බෑ ඩිරෙක්ට්. සුක්‍රෝස් බෙනඩික්ට් සහ වේලින් පරීක්ෂණ වලින් අඳුන ගන්න බැරි වුණාට එයාව තනුගම්ලයක් දාලා කඩලා හදාගන්න මොල්ටෝස් සහ ග්ලූකෝස් අපි මෙන්න මේ පරීක්ෂණයෙන් අඳුන ගන්න පුළුවන්. එහෙනම් ක්‍රමයක් ඔළුවට ආවා. එහෙනම් නිරොක්සිහාරක සීනි අපිට කෙලින්ම අඳුන ගන්න බෑ. හැබැයි අඳුන ගන්න පුළුවන් ක්‍රමයක් ආවද? මොකක්ද කරන්නේ? තනුකම්ලයක් දාලා එයාව අපි ජල විච්ඡේදනය කරනවා. හැදෙන කෙනා බෙනඩික්ට් සහ ෆේලින්ග්ස් දාලා පරීක්ෂණය කරාට පස්සේ බෙනඩික්ට් ෆේලින් පරීක්ෂණ කරාට පස්සේ එයා අර නිරීක්ෂණය දෙනවා නම් අපිට කියන්න පුළුවන් තනුකම්ලයක් දාන්න කලින් සුක්‍රෝස් ද්‍රාවණයේ හිටියා. ඒ කියන්නේ කවුද? නිරොක්සිහාරක සීනි වර්ගයක් හිටියා කියන එක. ඔන්න ඕක තමයි මෙයාගේ තියරි එක. හරි. අපි මොකද කරන්නේ? මුලින්ම ඔයාලට දෙන පටක නිස්සාරණය අරගෙන මෙන්න මේ පටක නිස්සාරණයට මොකුත්ම නොකර දෙන පිරිසිදු එක්කනාට බෙනඩික්ට් පරීක්ෂාව හරි ෆේලින් පරීක්ෂාව හරි කරලා රතු අවක්ෂේපයක් ගඩොල් රතු අවක්ෂේපයක් එනවද නැද්ද කියලා බලනවා. පටක නිස්සාරණයක් ගත්තා. එයාට බෙනඩික්ට් ෆේලින් දැම්මා. දාලා අපි බලනවා ගඩොල් රතු අවක්ෂේපයක් එනවද නැද්ද කියලා. ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. මොකද්ද කියන්න පුළුවන්? මෙයාගේ මොනවද තියෙනවා කියලා කියන්න පුළුවන්ද? අපි මොකොත්ම නොකර ගඩොල් රතු අවක්ෂේපයක් එනවනම් බෙනඩික්ට් හා බේලින් පරීක්ෂණයත් එක්ක ගඩොල් රතු අවක්ෂේපයක් එනවනම් මෙයාගේ මොනවද තියෙනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්ද? මොන සීනිද තියෙන්නේ? කිසි කතාවක් නැහැ. ඔක්සිහාරික සීනි තියෙනවා කියලා අපිට කියන්න. දැන් අපි මොකද කරන්නේ? ගඩොල් රතු අවක්ෂේපයක් එනවද නැද්ද කියලා බලනවා. ආවොත්
පෙරහනක් අරගෙන පෙරහන් කඩදාසියක් අරගෙන ගඩොල් රතු අවක්ෂේපය පෙරලා ද්‍රාවණය වෙන් කරලා ගන්න. ගඩොල් රතු අවක්ෂේපයක් එන්නේ නැහැ. එහෙනම් එයාගේ මොනව නැද්ද? ඔක්සිහාරක සීනි නැහැ. ආවොත් විතරක් ගඩොල් රතු අවක්ෂේපය අයින් කරනවා. මෙන්න වෙනදික් වේලින් පරීක්ෂාව කරනවා. කරාට පස්සේ ගඩොල් රතු අවක්ෂේපයක් එනවා. අවක්ෂේපය ඉවත් කරලා පෙරණය ගන්නවා. දැන් තියෙන්නේ මේ පෙරණය තමා මෙතන තියෙන්නේ. ගඩොල් රතු අවක්ෂේපය අයින් කරලා ගත්ත පෙරණය තමා මේ තියෙන්නේ. මෙන්න මේ පෙරණය අරගෙන අපි මෙයාට තනුක අම්ලයක් දානවා. අපි මෙයාට තනුක අම්ලයක් දානවා. මොන වගේ තනුක අම්ලයක්ද දාන්න පුළුවන්? තනුක සල්ෆියුරික් වෙන්න පුළුවන්, තනුක HCl වෙන්නත් පුළුවන්. මෙන්න මේ තනුක අම්ලයක් දානවා මිලිලීටර 1ක් විතර. මිලිලීටර 2ක් විතර ගත්තා මොකද්ද? මිලිලීටර 2ක් විතර ගත්තා පටක නිස්සාරණය. අර පරීක්ෂණය කරලා පෙරණි අරගෙන එයාට තනුක අම්ල මිලිලීටරයක් විතර දානවා. දාලා ටික වෙලාවක් තියනවා. ටික වෙලාවක් තියද්දී මෙයාගේ සුක්‍රෝස් ඉන්නවා නම් මේ සුක්‍රෝස් මේ තනුක අම්ලයේ හින්දා මෝල්ටෝස් වලටයි ග්ලූකෝස් වලටයි කැඩෙනවා. ඒ කරලා අපි මොකද කරන්නේ? දැන් මෙයා අම්ලයක් දාපු හින්දා මොන මාධ්‍යයද දෙන්නේ? ආම්ලික මාධ්‍යයට ඇවිල්ලා තියෙනවා. අපි pH කඩදාසියක් අරගෙන වීදුරු කූරකුත් අරගෙන මෙයා හොඳට මිශ්‍ර කරලා ඩොට් එකක් කරන් pH කඩදාසිය වල තියෙනවා. මෙයා පෙන්නන වර්ණයත් එක්ක මෙයා ආම්ලිකද වාෂ්මිකද කියලා අපි බලමු. ආම්ලිකයි නම් අපි මෙයාට සෝඩියම් බයිකාබනේට් දාලා සෝඩියම් බයිකාබනේට් වාෂ්මිකයි සෝඩියම් බයිකාබනේට් දාලා අපි මෙයාව උදාසීන කරනවා. සෝඩියම් බයිකාබනේට් බිඳු කිහිපයක් දානවා මිශ්‍ර කරනවා පෙරහන් කඩදාසියට ඩ්‍රොප් එකක් තියලා බලනවා මොකක්ද දෙන පාට. මෙයා උදාසීන වර්ණයට එනකම් සෝඩියම් බයිකාබනේට් දදා මිශ්‍ර කරලා පෙරණය උදාසීන කරනවා. HCl දාලා ජල විච්ඡේදනය කරලා උදාසීන කරගත්තු පෙරණි අරගෙන බෙනඩික් පරීක්ෂණය හරි ෆේලින් පරීක්ෂණය හරි කරාම මෙයා ගඩොල් රතු අවක්ෂේපයක් දෙනවා නම් අපිට කරන්න පුළුවන් මෙයාගේ මොනවද තියෙනවා කියලාද? නිර්ඔක්සිහාරක සීනි තියෙනවා කියලා. හරි. නිර්ඔක්සිහාරක සීනි තියෙනවා කියලා. ඔන්න ඕක තමයි මෙතන කරන පරීක්ෂණය. තේරුණාද? කියව ගන්නකෝ ඒත් එක්කම නිර්ඔක්සිහාරක සීනි හඳුනා ගැනීම කියන කොටසක්. තේරුණාද? තේරුණා නම් නිර්ඔක්සිහාරක හඳුනා ගැනීම කියන කොටස ටක් ගාලා කියව ගන්න. නිර්ඔක්සිහාරක හඳුනා ගැනීම කියන කොටස ටක් ගාලා කියව ගන්න.
හරි. ඇතිද වෙලාව? ඇතිද වෙලාව? හරි. ඊළඟ දෙකටත් ටක් ගාලා ගිහිල්ලා ප්‍රශ්නයක් කරමු. ඊළඟ දෙකටත් ටක් ගාලා ගිහිල්ලා ප්‍රශ්නයක් කරමු. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණය. O level වලදීත් කළා. O level වලදීත් කළා. මොකද පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී කරන්නේ පිෂ්ඨ ද්‍රාවණයක් ගන්න අරගෙන අයඩීන් බිඳු කිහිපයක් තියන්න. අයඩීන් එකතු කරාම අයඩීන් කහ දුඹුරු පාටයි පිෂ්ඨයත් එක්ක අයඩීන් මිශ්‍ර වුණාම හදනවා නිල් දම් පාට සංකීර්ණයක්. එච්චරයි තියෙන්නේ පිෂ්ඨය හඳුනා ගැනීමේ පරීක්ෂණයට. මොකද කරන්න තියෙන්නේ අයඩීන් පරීක්ෂණය කියලා අපි මේකට කියනවා. නිල් දම් පාටට හැදෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණය. මේ ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයට අපි කියනවා බයුරේට් පරීක්ෂණය කියලා. මොකද්ද බයුරේට් පරීක්ෂණය කියලා කියනවා. මෙන්න මේ බයුරේට් පරීක්ෂණයේදී අපි කටයුතු කරනවා බයුරේට් ද්‍රාවණය. බයුරේට් ද්‍රාවණය. බයුරේට් ද්‍රාවණය. මේ බයුරේට් ද්‍රාවණය හැදිලා තියෙන්නේ සාන්ද්‍ර NaOH හරි AOH හරි කියන භස්මයක් අරගෙන. සාන්ද්‍ර NaOH හරි KOH භස්මයක් අරගෙන එයාට කොපර් සල්ෆේට් මිශ්‍ර කරලා. මට කියන්න මෙයාගේ පාඩම මොකද්ද? NH සහ KOH කියන්නේ ආවරණ ද්‍රාවණයක්. කොපර් සල්ෆේට් නිල් වෙනම් බයුරේට් ප්‍රතිකාරකයේ පාට ලා නිල් පාටක් වෙනවා. මෙන්න මේ ලා නිල් පාට බයුරේට් පරීක්ෂණයට එහෙම නැත්නම් මෙයා ගිහිල්ලා අපි දානවා ප්‍රෝටීනයකට දැම්මම මේ නිල් පාට දීප්තිමත් දම් පාටකට හැදෙනවා. දීප්තිමත් දම් පැහැයකට මාරු වෙනවා. දීප්තිමත් දම් පැහැයකට මාරු වෙනවා. හේතුව වෙන්නේ මේකේ තියෙන NH2 කාණ්ඩය කොපර් එක්ක එකතු වෙලා Cu NH4 කියන මට මතක නැහැ. සංකීර්ණේ මට මතක නැහැ. කෙමිස්ට්‍රි වලදී ඔක හැදෙනවා. මේ කෙමිස්ට්‍රි වලදී හැදෙනවා. මෙන්න මේ කොපර් එක්ක සම්බන්ධ වෙලා අපිට දෙනවා සංකීර්ණ කාට හොයලා කියන්න. මේ සංකීර්ණ හොයලා කියන්න. කොපර් සංකීර්ණයක් හදනවා. සංකීර්ණේ නම කෙමිස්ට්‍රි වල තියෙනවා. copper and බලලා කියන්නම් copper and CONH3O2+ කියන සංකීර්ණය හදනවා. මෙයා deep blue තද නිල් පාටක් එහෙම නැත්නම් දම් පාටකට පොදු පාටක් හදනවා. මෙන්න මේවා දීලා නැහැ. මේවා ලියා ගන්න ඕන. මේවා දීලා නැහැ. ඇමීන් කාණ්ඩය මාත් එක්කද CUත් එක්ක එකතු වෙලා මෙන්න මේ සලගේ සංකීර්ණයක් හදනවා. මෙයා තද නිල් දම් පාටක් තියෙනවා. එතකොට මිලන් ප්‍රතිකාරක එකතු කරාම මෙයා සුදු පාට අවක්ෂේපයක් හදනවා. එතකොට පටක සාම්පලය කොහොමද? පටක නිස්සාරණය අරගෙන එයට ඩ්‍රොප් එකකින් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හරි KOH හරි බිඳු කිහිපයක් එකතු කරලා එයාට අපි අනිත් අතට දානවා කොපර් සල්ෆේට්. දැම්මට පස්සේ මෙයාව රක් කරනවා. රක් කරද්දී මෙයාගේ ද්‍රාවණය මොන පාටද හැරෙනවද? දම් පැහැයට හැරෙනවා. ඒ විදිහටම සාම්පල් එක අරගෙන මිලන් ප්‍රතිකාරක එකතු කරාම සුදු අවක්ෂේපයක් බවට පත් වෙනවා. මේ සුදු අවක්ෂේපය රත් කරද්දී ගඩොල් අවක්ෂේපයක් බවට පත් වෙනවා. පටල ගන්න එපා. බෙනඩික්ට් බයුරේට් මිලන්. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණ 3ක් තියෙනවා. ඒක මිලන් කියන්නේ ප්‍රතිකාරක. හරිද? මිලන් කියන්නේ ප්‍රතිකාරකයක්. සිල්ල තියෙන එකනේ. එයා මොකද වෙන්නේ?
මිශ්‍ර කරාට පස්සේ සුදු පාට අවක්ෂේපයක් දෙනවා. ඊට පස්සේ ලිමිට හඳුනා ගන්න පරීක්ෂණයට ආවම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දන්නවා සූඩැන්ට්‍රි පරීක්ෂාව. සූඩාන්ට්‍රි පරීක්ෂාව මේද පටකයකට සූඩාන්ට්‍රි දැම්මම සූඩාන්ට්‍රි මේදයත් එක්ක එකතු වෙලා රෝස දම් රතු පාටක් හදනවා. සූඩාන්ට්‍රි කියන්නේ කොටු එකක්. මෙයාව අපිට පුළුවන් මොකද්ද? මේ මිශ්‍ර කරලා වර්ණකයේ මිශ්‍ර ජලයේ මිශ්‍ර කරලා ද්‍රාවණයක් හදාගන්න. එතකොට පටක විස්සාරණය අරගෙන එයාට අපි සූඩාන්ට්‍රි වර්ණකයේ එකතු කරාට පස්සේ අපිට පුළුවන් එයා මේදයත් එක්ක මිශ්‍ර වෙලා ජලය මත රතු පැහැති මේද ස්තරයක් හඳුනා ගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මෙයා ඕලෙවලදී කරලා ඇති ජලීය ද්‍රාවණය ඇතුලේ මෙන්න මේ විදිහට රතු පාට මේද ස්තරයක් හඳුනා ගන්න. පටකයේ මේදේ නැත්තම් මේ වගේ ස්තරයක් හදන්නේ සෝඩාන්ට්‍රි සම්පූර්ණ ද්‍රාවණය පුරා රතු රෝස පාට ද්‍රාවණයක් බවට පත් වෙනවා. සම්පූර්ණ ද්‍රාවණයම රතු රෝස පාට ද්‍රාවණයක් බවට පත් කරනවා. මේදේ නැත්තම් මේදේ තියෙනවා නම් මේද ස්තරයක් හදනවා. හරි නේද? වෙනස පැහැදිලිද? ඊළඟට දෙවෙනි ක්‍රමය අපිට පුළුවන් සංචිත පටකයක් අරගෙන මෙයාව අන්වීක්ෂයක තියලා සෝඩෑන්ට්‍රි බිඳු කිහිපයක් අර පටකයට දාලා අන්වීක්ෂයෙන් බලද්දී අපිට පටකයේ ඇතුලේ රතු පාට රෝස පාට මේද ගෝලිකා බලා ගන්න පුළුවන්. අන්වීක්ෂයෙන් අපිට මේද ගෝලිකා බලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ මුලින්ම පටකයක් අරගෙන අන්වීක්ෂණ නිරීක්ෂණය කරනවා. මෙයාව එළියට ගන්නවා සෝඩෑන්ට්‍රි බිඳුවක් දානවා ආයන් නිරීක්ෂණය කරද්දී මේද ගෝලිකා බලා ගන්න පුළුවන්. එතකොට මුල් අවස්ථාවේ මේද ගෝලිකා සුදු පාටයි සෝඩෑන්ට්‍රි දැම්මට පස්සේ මේද ගෝලිකා රතු පාටයි. එන්නත් අපිට පුළුවන් තෙල් පටකයක් අරගෙන එයාව කොලයකින් තෙත මාතු කරන කැවුම් ගෙඩියක් එහෙම අරගෙන කොලයකින් අපි චුට්ටක් තෙත මාතු කරාම තෙල් පැල්ලමක් හිටිනවා. අපි ඔකට කියනවා තෙල් පැල්ල පරීක්ෂාව කියලා. තෙල් පැල්ලක් ඇති වෙන්නත් පුළුවන්. ඔන්න ඔය ටික තමයි ඉතුරු ටික. හරි. විනාඩි කිහිපයක් අරගෙන ඔය ටික බලාගන්න. විනාඩි කිහිපයක් අරගෙන ඔය ටික කියව ගන්න. පිෂ්ඨ පරීක්ෂාව ප්‍රෝටීන ලිපිඩ. ඔන්න ඔය තුන ටක් ගාලා කියව ගන්න. ටක් ගාලා කියව ගන්න.
අතීත වේලාව ලියාගන්න ප්‍රශ්නයක්. ලියාගන්න ප්‍රශ්නයක්. පටකයක ඇති පටකයක ඇති කාබනික සංයෝග හඳුනා ගැනීම සඳහා කාබනික සංයෝග හඳුනා ගැනීම සඳහා පටක නිස්සාරණයක් ගෙන පහත පරීක්ෂණ සිදු කරන ලදී. 1. පටක නිස්සාරණයට ෆේලින්ග්ස් A හා B එකතු කර පටක නිස්සාරණයට ෆේලින්ග්ස් A හා B එකතු කර ඒක රත් කරත් කමක් නැහැ කර කර රත් කරන ලදී. රත් කරන ලදී. විට ගඩොල් රතු පැහැ ද්‍රාවණයක් ලැබුණි. දෙක එම පෙරණය වෙන් කර තනුක අම්ලයක් එකතු කරන ලදී. තුන පසුව එයට ගණිත පරීක්ෂණය සිදු කරන ලදී. එහිදී ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් සිදු නොවුනි. කරුණක් නෙවෙයි එහිදී ද්‍රාවණයේ වර්ණ විපර්යාසයක් සිදු නොවුනි.
80. පටක නිස්සාරණයෙන් තවත් කොටසක් ගෙන එයට මිලන් ප්‍රතිකාරකය එක් කළ පසු සුදු අවක්ෂේපයක් ලැබුණි. ඊළඟට ඊළඟ කරුණ කීවෙනි කරුණද? ඈ පහ හතර ලියන්න හතර තවත් ද්‍රාවණ කොටසක් ගෙන එයට සූඩෙන් ෆ්‍රී එක් කළ විට එයට සූඩෙන් ෆ්‍රී එක් කළ විට මුළු ද්‍රාවණයම මුළු ද්‍රාවණයම ලා රතු ස්වරූපයක් ගැනින. ලා රතු ස්වරූපයක් ගැනින. වෙනම ලියන්න. ඉහත මේ පටක නිස්සාරණයේ ඇති කාබනික සංයෝග හඳුනා ගන්න. ඉහත පටක නිස්සාරණයේ ඇති කාබනික සංයෝග හඳුනා ගන්න. ඊළඟට ලියන්න. එක් එක් පියවරේදී එක් එක් පියවරේදී සිදු කළ සිදු කළ පරීක්ෂණවලට හේතුව ලියන්න. හරි. ඕක කරන්න. ඕක කරලා පොඩි බ්‍රේක් එකක් ගන්න. වෙලාව 4:25යි. 5ට මේ ওই ප්‍රශ්නෙත් ඉවර කරලා 5ට අපි පටන් ගමු. හරි නේද? 5ට වැඩේ පටන් ගමු.